මාසෙකට වැඩසටහන් දෙකක් අපි කරනවා. ඒ වැඩසටහන් දෙකේදී සාමාන්‍ය එක වැඩසටහනට 1000කට වැඩිය පිරිස එනවා. 500ක්ම ඉන්නේ මේ එස්ටල් බොඩි මේ විඤ්ඤාණ මේ අමනුෂ්‍ය ඇඟට ගියාය. මට පෙන්වන්න පුළුවන් ඔප්පු කරලා පෙන්නන්න. දාහෙන් 1500න් 500ක් මෙන්නේ භූතරෝ අමනුෂ්‍ය ඇතුළේ. එතකොට ඒ අය ලෙඩ්ඩු හැටියට එන්නේ ඉසරදේ කියලා එන්නේ. එහෙම නැත්නම් ඇඟපත රෙදෙනවා කියලා එන්නේ. එහෙම නැත්නම් පිළිකාව. එහෙම නැත්නම් වග්ගොඩ රෝගයක්. එහෙම නැත්නම් මානසික රෝග. වැඩි හරියක් මානසික රෝග කියලා එන්නේ බැලුවා මේ ඉන්නේ මානසික රෝග නෙවෙයි භූත රෝග. අමනුෂ්‍ය රෝග. අමනුෂ්‍ය ඇතුළේ. ඉතින් දැන් මේවා ડોක්ටර්ස්ලාට අහුවෙන්නේ නැහැ මේ බටහිර වෛද්‍ය ක්‍රමේදී. කීයටවත් අහුවෙන්නේ නැහැ. කීයටවත් අහුවෙන්නේ නැහැ. දැන් දොස්තරගෙන අලාවටවත් ස්කෑන් එකටවත් කැමරාවකටවත් මැෂින් එකකටවත් කිසිම දෙයක්. අනිත් එක අද ලෝකේ තාම ඇමරිකාවත් ජපානයවත් චීනයවත් කොහේවත් තාම හොයාගෙන නැහැ මේ ඇඟට අමනුෂ්‍යෙක් ගියාට පස්සේ ඒ අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා හොයන මැෂින් එක. උපකරණයක්. මොකුත් නැහැ.